ශාලාවේ අභියෝගතා හා සාමාන්‍ය බුද්ධි පරීක්ෂණ පාඩම් මාලාවේ ගැටළු අංක 2 යටතේ අභියෝගතා ප්‍රශ්න පත්‍රවල භාවිත කරනු ලබන ගණිත ගැටලුවක් ඉතා පහසුවෙන් විසඳන අයුරු සොයා බලමු. එක රූපය ත්‍රිකෝණ ගණනාවකින් සැදුම්ලත් සටහනක්. මෙය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් සැදුම්ලත් ත්‍රිකෝණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. මෙහි හඳුනාගත හැකි උපරිම ත්‍රිකෝණ ගණන සෙවීමට පහසු ක්‍රමයක් මෙහිදී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙවන රූපයේද ඒ ආකාරයෙන්ම ඍජුකෝණාශ්‍ර ගණනාවක් සහිත රූප සටහනක් ඔබට දැකිය හැකියි. එහි හඳුනාගත හැකි උපරිම ඍජුකෝණාශ්‍ර ගණන සෙවීමටද සරල ක්‍රමයක් අනුගමනය කළ හැකියි. ඒ ක්‍රම දෙක අපි දැන් විමසා බලමු. මුලින්ම පළමු රූපයේ ඇති උපරිම ත්‍රිකෝණ ගණන කොපමණදැයි සොයා ගනිමු. එම රූප සටහනේ විශාල ත්‍රිකෝණය තුල ඇති කුඩා තනි ත්‍රිකෝණ කොපමණ ඇතිදැයි සොයා බලමු. 1 2 3 4 5 6 ඒ අනුව තනි ත්‍රිකෝණ 6ක් මෙහි දැකිය හැකියි. දැන් අපි ත්‍රිකෝණ දෙකක් සහිත ත්‍රිකෝණ ගණන කීයදයි නිරීක්ෂණය කරමු. 1 2 3 4 5 ඒ අනුව ත්‍රිකෝණ දෙකක් සහිත ත්‍රිකෝණ 5ක් මෙහි හඳුනාගත හැකියි. දැන් ත්‍රිකෝණ 3ක් සහිත ත්‍රිකෝණ ගණන කීයදයි සොයා බලමු. 1 2 3 4 ඒ අනුව ත්‍රිකෝණ 3ක් සහිත ත්‍රිකෝණ 4ක් මෙහි දැකිය හැකියි. අනතුරුව අපි දැන් ත්‍රිකෝණ 4ක් සහිත ත්‍රිකෝණ කීයදයි විමසා බලමු. 1 2 3 ඒ අනුව මෙහි ත්‍රිකෝණ 4ක් සහිත ත්‍රිකෝණ 3ක් දැකිය හැකියි. අනතුරුව අපි ත්‍රිකෝණ 5ක් ඇති ත්‍රිකෝණ කොපමණ ඇතිදැයි සොයා බලමු. 1 2 ඒ අනුව ත්‍රිකෝණ 5ක් සහිත ත්‍රිකෝණ 2ක් මෙහි දැකිය හැකියි. ත්‍රිකෝණ 6ක් සහිත ත්‍රිකෝණ 1ක් මෙහි හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව මෙහි ත්‍රිකෝණ 1ක් සහිත ත්‍රිකෝණ 6යි, ත්‍රිකෝණ 2ක් සහිත ත්‍රිකෝණ 5යි, ත්‍රිකෝණ 3ක් සහිත ත්‍රිකෝණ 4යි, ත්‍රිකෝණ 4ක් සහිත ත්‍රිකෝණ 3යි, ත්‍රිකෝණ 5ක් සහිත ත්‍රිකෝණ 2යි, ත්‍රිකෝණ 6ක් සහිත ත්‍රිකෝණ 1යි. මෙම සියලු ත්‍රිකෝණ ගණන එකතු කළ විට අපට මෙහි ඇති උපරිම ත්‍රිකෝණ ගණන 21ක් බව හඳුනා ගන්න පුළුවන්. දැන් අපි මෙවැනි රූප සටහනක ඇති උපරිම ත්‍රිකෝණ ගණන හඳුනා ගැනීමට පහසු ක්‍රමය දැනගනිමු. එහිදී මුලින්ම එහි බෙදා ඇති කුඩා ත්‍රිකෝණ එකේ සිට අංක කරගත යුතුය. 1 2 3 4 5 6 දැන් එම සංඛ්‍යාවන් එකතු කළ විට විශාල ත්‍රිකෝණය තුල ඇති සමස්ත ත්‍රිකෝණ 21ක් ඇති බව පහසුවෙන් සොයාගත හැකියි. ඉහත ක්‍රමයෙන්ද උපරිම ත්‍රිකෝණ ගණන 21ක් බව හඳුනාගත් නිසා මෙම පිළිතුර නිවැරදි බව අපට තහවුරු කරගන්න පුළුවන්. ඔබට මෙලෙස විශාල සංඛ්‍යාවකින් බෙදී ඇති ත්‍රිකෝණයක ඇති උපරිම ත්‍රිකෝණ ගණන සෙවීමට එකේ සිට අංක කර එම සංඛ්‍යා එකතු කිරීමෙන් සමස්ත ත්‍රිකෝණ ගණන ලබා ගත හැකියි. අපි දැන් තවත් නිදසුනක් බලමු. කුඩා ත්‍රිකෝණ 5කින් සැදුම්ලත් ත්‍රිකෝණයේ ඇති උපරිම ත්‍රිකෝණ ගණන කීයදයි ඉහත ක්‍රමයෙන් විසඳීමට ඔබත් දැන් උත්සාහ කරන්න. අපි දැන් ඔබේ පිළිතුර නිවැරදිදයි බලමු. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 15යි.
මේ ක්‍රමයට ඔබට ඕනෑම ත්‍රිකෝණයක අන්තර්ගත උපරිම ත්‍රිකෝණ ගණන ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් ඔබ අනෙක් ගැටලුව වන කුඩා ඍජුකෝණාශ්‍රවලට බෙදුණු විශාල ඍජුකෝණාශ්‍රයක ඇති උපරිම ඍජුකෝණාශ්‍ර ගණන සෙවීමට උත්සාහ කරන්න. මෙය තිරස් අතට කොටස් 4කටද සිරස් අතට කොටස් 2කටද බෙදුණු ඍජුකෝණාශ්‍රයක්. දැන් අපි මේ විසඳන අයුරු විමසා බලමු. මුලින්ම තිරස් අතට 1 සිට අංක කර 15ටද එලෙසම අංක කරන්න. අනතුරුව සිරස් අතට ඇති අංක එකතු කරන්න. දැන් තිරස් අතට ඇති අංකත් එකතු කරන්න. පසුව එලෙස එකතු කිරීමෙන් ලද සංඛ්‍යා දෙක ගුණ කිරීමෙන් මෙම සටහනේ දැක්වෙන උපරිම ඍජුකෝණාශ්‍ර ගණන පහසුවෙන් ගණනය කරගත හැකියි. ඒ අනුව අපට මෙහි අන්තර්ගත ඍජුකෝණාශ්‍ර ගණන 30ක් බව හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඉහත ක්‍රමයෙන් ලබාගත් පිළිතුර නිවැරදි දැයි බලමු. ප්‍රථමයෙන් අපිට මේ ඍජුකෝණාශ්‍රය තිරස් පේලි කීයකට වෙන් කරගත හැකිදැයි බලමු. පළමු පේලිය, දෙවන පේලිය, පළමු හා දෙවන තීරු එකතු කිරීමෙන් තවත් ඍජුකෝණාශ්‍ර පේලියක් සාදාගත හැකියි. දැන් අපි ඍජුකෝණාශ්‍රයෙන් සාදාගත් තිරස් පේලි 3ක් ඇති බව සටහනේ සමස්ත ඍජුකෝණාශ්‍ර ගණන වෙන්වෙන්ව සොයා බලමු. මුලින්ම එක් පේලියක පමණක් ඇති උපරිම ඍජුකෝණාශ්‍ර ගණන ලබා ගන්නා අයුරු සොයා බලමු. තනි ඍජුකෝණාශ්‍ර ගණන 4යි. 1 2 3 4. දෙකේ ඍජුකෝණාශ්‍ර 3යි. 1 2 3. තුනේ ඍජුකෝණාශ්‍ර 2යි. 1 2. හතරේ ඍජුකෝණාශ්‍ර 1යි. ඒ අනුව මුළු එකතුව 10යි. එලෙසින්ම පහළ ඍජුකෝණාශ්‍රාකාර පේලි දෙකෙහිම උපරිම ඍජුකෝණාශ්‍ර 10 බැගින් ඇති බව හඳුනාගත හැකියි. එසේනම් මෙහි ඍජුකෝණාශ්‍ර 30ක් ඇති බව ඔබට දැක ගන්න පුළුවන්. අප ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද සමීකරණයෙන් ලැබුණු පිළිතුර නිවැරදි බව මෙමගින් සනාථ කරගත හැකියි. ඒ ක්‍රමයට අනුව තිරස් අතට හා සිරස් අතට කොටු 3 බැගින් සහිත වන ඍජුකෝණාශ්‍රයක ඇති කුඩා ඍජුකෝණාශ්‍ර ගණන කීයදයි සොයා බැලීමට ඔබත් උත්සාහ කර බලන්න. දැන් ඔබ ඔබේ පිළිතුර නිවැරදි දැයි තහවුරු කරගන්න. ඒ අනුව මෙහි ඍජුකෝණාශ්‍ර 36ක් තියෙනවා. ශිල්ප තක්සලා පාඩම් මාලාවෙන් ඔබට මේ ආකාරයෙන් ඉතා පහසුවෙන් ගැටලු විසඳා ගැනීමට හැකි විශාල ප්‍රමාණයක් අප ඉදිරියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඔබ පහළින් ඇති රතු පැහැති subscribe බටන් එක ක්ලික් කිරීමෙන් අලුතින් ලබා දෙන පාඩම් සියල්ලම નિરાයාසයෙන් ඔබට ලබා ගැනීමට පුළුවන් වෙනවා. එසේනම් අපි අභියෝගතා හා සාමාන්‍ය බුද්ධි පරීක්ෂණ ගැටලු අංක 3න් නැවත හමු වෙමු.